දරුවෙක්ට රැකවරණය තියෙන්නේ අම්මෙක්ගේ තාත්තෙක්ගේ ආදරය මත වගේම සතෙකුට මුර්ගයෙකුට වුණත් රැකවරණයක් ආරක්ෂාවක් තියෙන්නේ ඒ සතාට ආදරය කරන අයිතිකාරයෙක් මතයි. පාස්කු සමයේ 4 වෙනි ඉරිදට පැමිණ සිටින අද දවසේදී සුදු සභා මාතාව සුදු සුවිශේෂය තුලින් අපට කියන හැර දක්වන්නේ ඒ ඉන්දියරා සහ බැටළුවා කියන රූපක තුලින් ජේසුස් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ත් අතර තියෙන සම්බන්ධතාවයයි. එදා ජුදා සමාජය තුළ විශාල බැටළු රැලක් හිටපු පුද්ගලයෙක් තමා විසින්ම මේ බැටළු රැල රැකගන්න ගියේ නෑ. ඔබ වෙලාවට කෙරුවේ තමන්ගේ ආදරය දිනාගත්ත, තමන්ගේ විශ්වාසය දිනාගත්ත, තමන්ගේ සිතැඟි දන්න, තමන් වගේම තමන්ගේ සතුන්ට ආදරය කරන පුද්ගලයෙකුට ඒ කාර්යය පැවරීමයි. ඒ පුද්ගලයාව ඉන්දියරෙක් ලෙස පත් කිරීමයි. මේ ඉන්දියරගේ කාර්යභාර වෙන්නේ උදේට ගාලයෙන් එළියට ගෙනියන මේ බැටළු රැළ තමන්ගේ සහචරින් සමග එකතු වෙලා දවස පුරාවට නිසි තනබිම් කරා මේ වන්නට පිපාසයක් දැනෙච්ච වෙලාවට වතුර කරා ගෙනියන්නට ඒ වගේම තුවාලයක් වෙච්ච මොහොතේදී ඒ සතාගේ තුවාලය උඩු දුවන්නට ඉඩ නොදී ඒකට ප්‍රතිකාර කිරීමත් අසනීපයක් හැදෙන්න යද්දිම ඒ දේ ඉවෙන් වගේ දැනගෙන ඒට යම්කිසි ආකාරයක විසඳුමක් ලබා දීමත් ඒ වගේම පාලු කරේදී මුණ ගැහෙන භයානක සත්තුන්ගෙන් මේ සතුන්ව ආරක්ෂා කිරීමයි. ඒ ආරක්ෂා කළා හවසට යලිත් ගාල් කරමින් උනට රැකවරණය ලබා දීමයි. මේ ඉන්දියරමේ දේ කරනවා කියන එක අයිතිකාරයට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තමයි ඒ වගකීම පවරන්නට උදව් වෙන්නේ. ජේසුස් වහන්සේ මේ එදා තිබිච්ච සිද්ධිය යොදා ගන්නවා. තමන්ට දෙවියන් වහන්සේගෙන් පැවරිච්ච කාර්යභාරයත් ඒ කාර්යභාරයේ ස්වභාවය තුළ තමන්ගේ ශ්‍රාවකයන්ව මෙහෙවන්නේ කුමන ආකාරයෙන්ද කියන දෙයක් අපිට පෙන්වුම් කරන්නට. ජේසුස් වහන්සේ කියනවා මගේ බැටළුවන් මගේ කටහඬ අඳුරනවා. මම ඔවුන්ව දන්නවා. ඔවුන් මා පිටුපස්සේ එනවා. මා ප්‍රියතර සහෝදර සහෝදරියනි, බැටළුවනේ හරකුන් අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි හරක්ව සාමාන්‍යයෙන් ඔවුන්ගේ අයිතිකාරයන් මේ හරක්ගේ පිටපස්ස ගිහිල්ලා කෙවිතකින් තලමින් තමයි දක්කගෙන යන්නේ. නමුත් බැටළුවන් ගැන කතා කරද්දී ඉන්දියා යන්නේ බැටළුවන්ට ඉදිරියෙන්. ඒ බැටළුවන් ඉන්දියාගේ හඬ හොඳ ආකාරම අඳුරනවා. ඔහුගේ විධිවිධාන හොඳ ආකාරම දන්නවා. ඒක නිසා බැටළුවන් අයත් බල යන්නට ඉන්දියාට උවමනාවක් නෑ. තමන් යන මාර්ගය දන්න නිසා. නමුත් අකීකරුවල් බැටළුවේ දෙන්නේ මග හැරෙන්නට පුළුවන්. ඒ මොහොතේදී ඔවුන් යලිත් රැළට දක්වගෙන එන එක මේ ඉන්දියාගේ කාර්යභාරය වෙනවා. මා ප්‍රියතර සහෝදර සහෝදරියනි, මේ ගැන කතා කරද්දී අපිට තවත් මතක් කරන කාරණයක් තමයි මේ රූපය තුළ හැඟිවිච්ච චරිතයක් තියෙනවා. ඒ චරිතය තමයි දෙවියන් වහන්සේගේ චරිතය. ජේසුස් වහන්සේට මේ කාර්යය පවරපු තමන්ගේ දේවතාත්තගේ චරිතය. ඒ අයිතිකාරයා කතාව තුළ හැඟුණාත් ජේසුස් වහන්සේ මේ සැබෑ අයිතිකාරීත්වය දෙවියන් වහන්සේට පවරමින් අපිට ප්‍රකාශ කරනවා. දවසකදී මේ බැටළුවන්ව මෙහෙවන්නට ඕනේ තමන්ගේ තාත්තා වෙතට කියන දේ. ඒ වගේම මේ තුලදී අපි සැබෑ බැටළුවන්ද කියලා අහන්නට අපි උපලපවනවා. ජේසුස් වහන්සේගේ කටහඬ අපි දන්නවද? සුදු බයිබලයේ තුල දිව්‍ය පූජාව තුලදී ඒ ජේසුස් වහන්සේ අපිට කතා කරන දේව වචනය අපි හඳුනනවාද? අපි මේ පිටපස්සේ යනවද කියන එක අපි අහන්නට අවශ්‍යයි. ඒ වගේම අපේ ජීවිතවලටත් වගකීම් තුලින් එන්ඩේරිකත්වයෙන් පවරලා දීලා තියෙනවා. සමහරවිට ඒ අපේ දරුවන් වෙන්නට පුළුවන්. සමහරවිට අපිත් සමග ජීවත් වෙන අය වෙන්නට පුළුවන්. ඔවුන් දෙවියන් වහන්සේ කරා මෙහෙවන්නට ජේසුස් වහන්සේගේ එන්ඩේරිකත්වයට උර දෙන්නට ඔබ මා කැඳවලා තියෙනවා. ඉතින් මේ දේ කරන්නට දෙනහන්සේගේ වරම් ඉල්ලමින් අපි යාඥා කරමු. ඔබ සැමට ජේසුස් පිටයි.